ප්‍රසිඩන්ට් දැන් ඉන්න අනුර කුමාර දිසානායක මහත්තයා කොල්ල ඔක්කොම කෙල්ලොන්ට වදාලා නැහැ. කොල්ලුම තරමේ දැන් අර මේ විජයබාහු මෝටර් ක්‍රොස් තිබ්බා. ඒකවත් නැහැ. එතකොට නෑ තිබ්බේ නැහැ. දැන් මං හිතන්නේ අවුරුදු 15ක් විතර තිබ්බේ නැහැ. මොකද මගේ ගෙවල් තියෙන එහා පැත්තේ කැම්පේට එහා පැත්තේ ආනන්ද රවිසිංහ මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙනෙක්. ඒතකොට දිලන්ත මාලගම මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙනෙක්. එතකොට මම දකින්න විදිහට මෙතන මේ කිසිම නෑනේ ප්‍රෝග්‍රස් එකක් මේ ස්ට්‍රීට් රේසිං ප්‍රොමෝට් කරන හැර ඔන් ට්‍රැක් රේසිං වලට. අපි කොල්ල ඔක්කොම කෙල්ලොන්ට වදාලා නැහැ. කොල්ලෝ හින්දා අපිට නෑ මේ ගට් එක. දැන් ඔබතුමා මොකක් හරි ප්ලෑන් එකක් තියනවාද මේ සම්බන්ධයෙන්? කියන්නේ මිනිස්සුගේ එන්ටර්ටේන්මන්ට් දියුණු කරන්න මේ සම්බන්ධව මොකක් හරි ප්ලෑන් එකක් තියනවද? දැන් මට රේස් සම්බන්ධයෙන් ලොකු නමකුත් මට ගහලා තියෙනවා. ඒක තමයි. දැන් මෙහෙමයි. අතන අපි කොළඹ නයිට් රේස් එකට ඒ වෙලාවේ උදව් කරෙත් රේසස් 4ක් කරොත් ඇක්‍රෙඩිටේෂන් හම්බ වෙනවා ඉන්ටර්නැෂනල් ෆෝමියුලා 3 ට්‍රැක් එකකට කොළඹ. ඉතින් අපේ ප්ලෑන් එකේ තිබ්බේ ජාත්‍යන්තර ට්‍රැක් එකක් බවට කොළඹ පරිවර්තනය කරන්න. පෝත් සීට් එක ඇතුලේ ෆෝමියුලා 1 ට්‍රැක් එකක් තියෙන ඒ බුරු කතා. එහෙම එකක් ප්ලෑන් එකක්ව තිබ්බෙත් නෑ අපිට උමනාවක් තිබ්බෙත් නෑ. අපි දැක්කා ගෝල් ෆේස් එක වටේ ඇසෝසියේෂන් 3ක් එකතු වෙලා ඕගනයිස් කරේ. අපි එකට උදව් කරා ඒක හංගන්න දෙයක් නෙවෙයි. හැබැයි කැන්ඩි එකේ අපේ සම්බන්ධයක් නැහැ. කොළඹ නයිට් රේස් එකට අපි උදව් කරා. කැන්ඩි රේස් එකත් එක්ක අපේ සම්බන්ධයක් වුණේ නැහැ. ඒ වෙලාවේ තිබිච්ච දේශපාලන ප්‍රශ්න එක අපි එකෙන් ඈත් වුණා. හැබැයි කොළඹ එක අපේ ප්ලෑන් එකේ තව එක රේස් එකක් තියලා තිබ්බනම් අපේ ආණ්ඩුව මාරුණාට පස්සේ ආපු ආණ්ඩුව අද ඉන්ටර්නැෂනල් සර්කිට් එකක් බෝඩ් එකපත් වෙනවා. කාල්ටන් සෙවන්ස් එක අපි පටන් ගත්තේ රග එකත් ඒ වගේ පරමාර්ථයෙන් අපි ලෝකේ පළවෙනි ෆ්‍රැන්චයිස් රග ටෝර්නමන්ට් එක. අද ඉන්දියාවේ කරනවා. අපි මේක කරලා නඩුත් දාගෙන උසාවිත් යනවා තාම. මේ ඉන්දියාව අද කාල්ටන් සෙවන්ස් මොඩල් එකම ඉන්දියාව ඇතුලේ ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ රේසිං වල අදත් අපි දකිනවා මේ අලුත් තරුණ පිරිසක් ඉන්නවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ. දැන් ගත්තත් අපේ අර අර පොඩි ගර්ල් කෙනෙක් පදිනවනේ දැන් ගෝකාටේ. ඉතින් ඒ ලෙවල් එකේ ළමයි ඉන්නවා. යුවන් ඩේවිඩ් ඉන්නවා ෆෝමියුලා 3 පදිනවා. ඔව් දැන් එයාටවත් අඩුම තරම ස්පොන්සර්ෂිප් එකක් ගවර්න්මන්ට් එකෙන් අරන් දෙන්නේ නැහැ. ඉතින් එයා අපිට ඔපචුනිටි එකක් ලංකාවේ ස්පෝර්ට්ස් දියුණු කරන්න මෝටර් ස්පෝර්ට් පැත්තේ. ඉතින් නෑ මුකුත් නෑ අඩු ගන්න අපි මෝටර් ස්පෝර්ට් පැත්ත අමතක කරමු. ටූරිසම් පැත්තෙන්. දැන් එයා ගිහලා රේස් එකක් පැද්දම මම හැමදාම කියන්නේ ඒකයි මේ ස්පෝර්ට් එකේ තියෙන එන්ටර්ටේන්මන්ට් කෑල්ල වගේම අපි මේ ස්පෝර්ට් එකේ තියෙන එන්ටර්ටේන්මන්ට් කෑල්ල කියව ගන්නෙත් නෑ. මේකේ තියෙන බ්‍රෑන්ඩින් වැලියු එක කියව ගන්නෙත් නෑ. ඇත්ලීට් කෙනෙක් හදනවා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. යුවන් ඩැනියල් බ්‍රෑන්ඩ් එකක්. එයාට අපි ඉන්වෙස්ට් කරන අපි දෙන්නේ එයාට මේ සහනයක් නෙවෙයි. ඒක ටූරිස්ට් බෝඩ් එක හරි මැදිහත් වෙලා එයාට සල්ලි දුන්නොත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. දැන් දිලන්ත මාලගම ඉන්වෙස්ට්මන්ට් එකක්. දිලන්ත පදින හැම රේස් එකම ලංකාවේ ෆ්ලෑග් එක යන්නේ. දැන් ඔය ලැම්බෝගිනි එක නාම රාජපක්ෂගේ 18ක් බානවා කිව්වත් අතර ලංකාවේ ලැම්බෝගිනි ඉස්සෙල්ලම ගෙනාවේ දිලන්ත. ඉතින් දිලන්තයට ඒ හම්බෙච්ච බ්‍රෑන්ඩ් වැලියු එකෙන් අපි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මෝටර් ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එක හැදෙන්න ඕනේ. සහ අපේ තිබ්බ ට්‍රැඩිෂනල් ට්‍රැක්ස්. දැන් ඔය කියපු ට්‍රැක් එක ෆොක්ස් හිල් එක කටුනායක ඩ්‍රැග් රේසින් කියන එක මේ මෑත යුගයක මෑත නෙමෙයි අවුරුදු 20කට කලින් ආවත් ඒක සේෆ්ටි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉන්ටර්නැෂනල් ඉවෙන්ට්ස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපේ ඇත්තම රේසින් ට්‍රැක්ස් ටික සම්පූර්ණයෙන් අර ට්‍රැඩිෂනලි තිබිච්ච ඉවෙන්ට්ස් නවත්තලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඔය කැන්ඩි රේස් එක ගැන කියනෝනේ 50 ගණන් වලත් නුර රේස් එකක් තිබ්බා 1900. ඒ කියන්නේ සිගරට් සමාගමක් තමයි ස්පොන්සර් කරේ. ඒ රේස් එක ගියේ දැන් ඔය අපිට චෝදනා කරන රේස් එක ගියේ මාලිගාව ඉස්සරහින් නෙවෙයි. එහා පැත්තේ පාරෙන්. ඒතර මාලිගාව ඉස්සරහ පාර වහලා මේ යුද්ධ ආරක්ෂක සම්බන්ධයෙන් ඔය 1950 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල පැදපු රේස් එක පැද්දේ අතර මාලිගාව ඉස්සරයි. ඒ කියන්නේ අපිට ලොකු හිස්ටරි එකක් තියෙනවා මෝටර් රේසින් එක අපේ රටේ. හැබැයි අවාසනාවට ඒක කියවගත්තේ නෑ. මම ඒ දෙක්කුවේ 2015 න් පස්සේ මේ අපි කාල්ටන් සෙවන්ස් පටන් ගත්ත වින්ද රගනවත්තුවා. අපි කොළඹ නයිට් රේස් එක ගෙන ආපු වින්ද රේසින් නැවතුවා. අන්තිමට තියෙන ඔක්කොම රේස් ටික නතර වෙලා තමයි ආවේ. අපි ඒ වෙලාවේ ඔය LPL එක මම ඇවිල්ලා පටන් ගන්න කලින් ලංකාවේ ප්‍රීමියර් ලීග් එක වෙනම පටන් ගත්තා. ඒක නැවතුවා. ඉතින් අර දේශපාලනික වශයෙන් සමහර තීන්දුව ගන්න ගිහිල්ලා අතන අපේ සමහර ඉන්ඩස්ට්‍රි සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. ඉතින් එතන තමයි අපේ තියෙන ලොකුම ඩැමේජ් එක. වෙයි අනිවාර්යෙන් අපි මේ ස්පෝර්ට්ස් එන්ටර්ටේන්මන්ට් කියන එක සහ ෆ්‍රැන්චයිස් ටෝර්නමන්ට් කියන එක සහ ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස් වලට බිඩ් කරන එක නම් අපි කළ යුතු දෙයක් සහ අපේ ප්‍රතිපත්ති අතරේ ප්‍රධානම කාරණයක්. මොකද අපිට බිඩ් කරලා ගන්න ඕනේ. දැන් අපි මම මිනිස්ටර් වෙලා ඉන්න කාලේ තමයි අපි ඔය ක්‍රිකට් වල වර්ල්ඩ් කප් එකට බිඩ් කරේ. ෆුට්බෝල් ඒෂියන් ගේම්ස් වල බිඩ් කරේ. ඉතින් සූර්යාව ග්‍රවුන්ඩ් එක හැදුවෙත් එක කාලයක් ඒ කෝහොස් කරන අපිට තව එක ග්‍රවුන්ඩ් එකක් තිබ්බොත් සම්පූර්ණ වර්ල්ඩ් කප් එකක් ගන්න පුළුවන් ක්‍රිකට් වල. එක වෙලාවකදී අපිට ග්‍රවුන්ඩ් එකක් හදන්න පුළුවන්. එහෙම වුණොත් අපිට තනියම හොස් කරන්න පුළුවන්. සහ අපි ජාත්‍යන්තර මැචස් බිඩ් කරන්න ඕනේ. කළා ඉවෙන්ට් එක මෙහෙට ගේන්න ඕනේ. ඒ ඉවෙන්ට් එක ගෙනාවොත් තමයි අපිට එන්ටර්ටේන්මන්ට් පැත්ත ටූරිසම් පැත්ත අනිත් හැම කාර්ය ප්‍රෙසිඩන්ට් දැන් ඉන්න අනුර කුමාර දිසානායක මහත්තයා ඒ දවස්වල ඡන්ද කැම්පේන් වල අපිට කිව්ව කතාවක් තමයි ජපන් බයිසිකලත් ඕනනම් ගෙනල්ලා දෙන්නම් කියලා. කොහොම පොරොන්දු දුන්නේ නැහැ කවුරුත්. මං පෞද්ගලිකව මං පදින්නේ කියන්න ඒක මට ලැජ්ජ නැහැ. මගේ තාත්තා රාජ්‍ය සේවකෙක් එයාට හම්බෙච්ච ඩිස්කවර් 125M එක. ඇත්ත කියනවා නම් ගන්න පුළුවන් අර ජපන් ටෙක්නොලොජි එකේ ලේටස්ට්ම බයික් එක තමයි FZ V3 එක. ඒකවත් අපිට ගන්න බෑ. ආසන්න ලක්ෂ 12000ක් වගේ. ඉස්සර අපි ලක්ෂ 20ක් ගත්ත වාහනේ දැන් කිලෝමීටර් ලක්ෂ 2කුත් පැදලා ඒ වගේ ට්‍රිපල්
ප්‍රයිස් එකක් අපි කියනවා. එන්ජින් කැපැසිටි එන අසාධාරණ බද්දක් ගන්න 1 cc එකට 2950ක් වගේ. ඉතින් මම එක්ස්පෙක්ට් කරන දේ ඔබතුමා මොකක් කර එහෙම තියනවද මේ වාහන මොකද ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන අත්‍යවශ්‍ය. මෙයාලා මේ මෙට්‍රෝ බස් ටිකක් දාගත්තා කියලා මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් විශ්ද දෙන්නේ නැහැ. නෑ මේ වාහන සම්බන්ධයෙන් ඔය ඇත්තටම මේ ටැක්ස් එක ගන්නේ ආණ්ඩුවේ ප්‍රධාන ඉන්කම් එක බවට පත් වෙලා තියෙන වාහන ටැක්ස් එක. ආණ්ඩුව IMF එකට හරි රෙවෙනියු එක පෙන්වන්න ඕනේ කියලා තීන්දුව කරාම වාහන වල ටැක්ස් එකක් ගන්න. ඇත්තට දැන් අපි ඔය ගන්න වාහන ඕන වාහනයක්. ඒ වාහනේ නට් එක විකුණනත් වැලියු එක එන්නේ නැහනේ. අපි ඇත්ත කතා කරමුකෝ දැන්. අපි වෙන වාහන වෙන්න පුළුවන්, ඔයාලා වෙන වාහන වෙන්න පුළුවන්. ඔය කියන මෙට්‍රෝ බස් එක කියන්නකෝ. ඇනේ කරලා විකුණනත් මේ මෙට්‍රෝ බස් එකේ ඇත්ත වැලියු එක එන්නේ නැහැ. මොකද ඕවර් වැලියුඩ්. ටැක්ස් ඉඳලා අසීමිත විදිහට ඕවර් වැලියු කරලා. හේතුව කීපයක් තියෙනවා. එකක් සමහර ලීසින් කම්පැනි වල ඉන්වෝල්ව්මන්ට් එකකුත් ඇති, බැංකු වල ඉන්වෝල්ව්මන්ට් එකකුත් ඇති. ලීසින් එයාලා වැඩි ගණන් වලට දීලා මේක අඩු කරොත් එයාලා ප්‍රශ්නයක් වෙයි. ඔය ලොකු කාරණා තියෙනවා. මම හිතන්නේ අපි ඇත්තටම සමහර වාහන අපිට මෙහි ලෝකල් ඇසෙම්බලින් වලට යන්න පුළුවන් ඒවා නම් ලෝකල් ඇසෙම්බලින් කරන වාහන වලට සෙමි නොක් ඩවුන් වෙන්න පුළුවන්. 100% වෙන්න ඕනේ නැහැ. ටැක්ස් එක උගාවක් අඩු කරලා දෙන්න ඕනේ. සෙමි නොක් ඩවුන් වලට. ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක උගාවක් අඩු වෙන්න ඕනේ. දැන් ඔය එන්ජින් කැපැසිටි කරුණු ඉලෙක්ට්‍රික් වලටත් ගහන්නේ. ඉලෙක්ට්‍රික් වාහන වල ගහන්නෙත් වොට් ගන්නටනේ. හැබැයි ඒක මැනුවලි හදන්න පුළුවන්. ඉතින් ඒක තාම අර පරණ වාහන දිහා බලලා මේ වාහන වලටත් ඒ නෝමල් පෙට්‍රල් ඩීසල් වාහනේ එන්ජින් කැපැසිටි එකත් එක්කම බලලා අරගේ වොට් ගන්නට ටැක්ස් එක හදලා තියෙනවා. හැබැයි අරගේ ගේනකොට 100ට ගෙනලා ගෙනාවම 150 කරගන්න පුළුවන්. දැන් එහෙමනේ සමහර ආයතන කරා කියලා ලොකු චෝදනාවකුත් තියෙන්නේ. ඉතින් මේ ටැක්ස් සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. මං හිතනවා මේ සෙමි නොක් ඩවුන් කරන වාහන වල ටැක්ස් එක හුඟක් අඩු වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට වාහන පර්මිට් දෙන්න අරම මුකුත් ඕනේ නැහැ. මොකද හැමෝටම යම් දැරිය යුතු සැලකිය යුතු ගානකට වාහනයක් ගන්න පුළුවන්. මොකද මම වාහනයක බ්‍රෑන්ඩ් එකක් කියලා ලක්ෂ 12ට දෙනවා කියන්නේ නැහැ. පුංචි කාර් එකක් ගන්න පුළුවන් කියන්නේත් නැහැ. මේ අනිවාර්යෙන් අපි ලංකාවේ ඇසෙම්බලින් වලට පුළුවන් තැනට ප්‍රොමෝට් කරන්න ඕනේ. ඒ ඇසෙම්බල් කරන වාහන වලට අපි වේ ඔෆ් එකක් දෙන්න ඕනේ. ටැක්ස්. එතකොට ඒ වාහනේ මාකට් එකේ අඩු ගානකට එයි. ඉලෙක්ට්‍රික් වාහන ඩෙෆිනිට්ලි ලොකු ටැක්ස් අඩු ටැක්ස් එකකට මාකට් එකට ගේන්න දෙන්න ඕනේ. ඒකෙත් ඉලෙක්ට්‍රික් වාහන ලංකාවේ ඇසෙම්බල් කරනවා නම් ටැක්ස් ෆ්‍රී දුන්නත් කමක් නැහැ. මොකද එහෙම තැනකට මේක පරිවර්තනය කරන්න පුළුවන් නම්. ඉතින් අද වාහන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන් මේ ටැක්ස් සිස්ටම් එක සහ ආණ්ඩුව ආදායම පෙන්නන එකම ක්‍රමය වාහන ටැක්ස් එක. එතකොට IMF එක හරි World Bank හරි ඇවිල්ලා කිව්වම ඔයාලගේ ඉන්කම් එක පෙන්නන්න කියලා අපේ රටේ වාහන මෙච්චර ගේනවා. ඒ වාහනයක ටැක්ස් එකේ මෙච්චර ආවම අපි මෙච්චර ආදායමක් ගන්නවා කියනවා. අන්තිමට වාහනෙත් නැහැ. ඒ කියන ටැක්ස් එක ලැබෙන්නෙත් නැහැ. ගන්න මිනිස්සුන්ට ලීස් එක ගෙවා ගන්නත් බෑ. ගෙව්වා කියලා වැලියු එකකුත් නැහැ. දැන් යම් කිසි තැනකදී වාහනයක් අපි ගන්නව නම් ලොකු මුදලක් දීලා ඒ වැලියු එකක් තියෙන්න බෑ. ඉතින් ඒ වැලියු එක නැහැනේ. සමහරලාට ගෙදරක් ගන්නවට වඩා ගණන් වාහනයක් ගන්න එක. ඉතින් ඒතකොට මිනිස්සෙක් තීන්දුව කරනවා ගෙදරක් ගන්නවද වාහනේ ගන්නවද කියලා. ඉතින් ඒකට හේතුව අර ටැක්ස් සිස්ටම් එක අපේ රටේ. ඉතින් ඒ ටැක්ස් සිස්ටම් එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ. ප්‍රෙසිඩන්ට් දැන්ගින් නන්දු කුමාර දිසානායක මහත්තයා ඒ දවස්වල ඡන්ද කැම්පේන් වල අපිට කිව්ව කතාවක් තමයි මේ තෙල් ගෑස් විතරක් නෙමේ ජපන් බයිසිකලත් ඕන නම් ගෙනල්ලා දෙන්නම් කියලා. එතකොට දැන් මම පෞද්ගලිකව දන්න මගේ යාළුවෝ කීප දෙනෙක් මේ කුරුණෑගල ටවුන් එකේ. එතකොට එයාලා කියන්නේ අපි අර ලීගල් සිස්ටම් එකෙන් චුට්ටක් පිට අරන් ආපු බයිසිකල් කීපයක් තිබ්බා. ඒවා ගෙදර ඒගොල්ලෝ පැද්දේව නෙමෙයි. කියන්නේ අන්රෙජිස්ටර්ඩ්. ඒ බයිසිකල් අරන් ගිහලා පොලිසියට දාගත්තා. එතකොට මම පෞද්ගලිකව මම දැකපු දේවල් තමයි ඒක එහෙන අසාධාරණ සිස්ටම් එක. මොකද එයාගේ ඡන්ද කැම්පේන් එකෙන් කිව්වා හයි කැපැසිටි රෙජිස්ටර් කරලා දෙනවා කියලා. දැන් කලින් කොහොම පොරොන්දු දුන්නේ නැහැ කවුරුත්. ඒ කියන්නේ අර මොකද තරුණයෝ හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ හොඳ බයික් එකකට නේ. මොකද දැන් මං පෞද්ගලිකව මම පදින්නේ කියන්න ඒක මට ලැජ්ජ නැහැ. මගේ තාත්තා රාජ්‍යසේවකෙක් එයාට හම්බෙච්ච අර ඩිස්කවර් 125M එක මම පදින්නේ. එතකොට ඒකේ ස්ටෙබිලිටි එකයි ඒ කියන්නේ ජපන් බයික් එකේ ස්ටෙබිලිටි එකයි සාපේක්ෂව සෑහෙන වෙනස්. එතකොට රෝඩ් සේෆ් එකේ එතකොට මොකක්ද තරුණයන්ට දැන් ඒකෙන් දෙන chance එක. මොකද ඇත්ත කියනවා නම් ගන්න පුළුවන් අර ජපන් ටෙක්නොලොජි එකේ ලේටස්ට්ම බයික් එක තමයි FZ V3 එක. ඒකවත් අපිට ගන්න බෑ. මොකද ඒක මේ වෙද්දිත් ලක්ෂ 14 පැනලා බයික් එක ආසන්න ලක්ෂ 12 14ක් වගේ. ඒ ප්‍රයිස් ඇවිල්ලා තියෙනම ටැක්ස් ඉඳා. ඉතින් ටැක්ස් සිස්ටම් එකේ වෙනසක් වෙන්න ඕනේ. ඒක මම කිව්වේ දැන් බයික් උනත් මේ සෙමි නොක් ඩවුන් හරි ඇසෙම්බලින් කරනවා නම් ඒ ටැක්ස් එක ලොකු අඩුවක් විය යුතුයි. මොකද එකක් අපේ ඉන්ඩස්ට්‍රියක් හැදෙන හින්දා. හයි කැපැසිටි බයික්ස් 2015ට කලින් රෙජිස්ටර් කරන්න කාලයක් දුන්නා. ඉතින් මම හිතනවා ඒක නම් රෙජිස්ටර් වෙන්න ඕනේ. මොකද 1200 එකක් වුණත් මම හිතන්නේ ඇත්තට ප්‍රශ්නයක් නැහැ. අද තියෙන තාම මේ 80 ගණන් වල පාරවල් වල මානසිකත්වයෙන් තමයි මේ ආණ්ඩුව සහ පොලිසිය මේ කැපැසිටි එක බලන්නේ. ඉතින් පොලිසියෙන් ඇහුවම ඒ කාලේ සහ හුඟක් වෙලාවට කියයි මේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා.
සිකියුරිටි සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති. දැන් පාරේ වෙඩි තියලා යන්නේ චලියක ඇවිල්ලානේ අර ස්කූටරේ ඇවිල්ලානේ වෙඩි තියලා යන්නේ. හයි කැපැසිටි බයික් වල වෙඩි තියලා ගිහලා නෑනේ කොහොත්. මම දැක්ක ඊයේ පෙරේදත් අර පොඩි ස්කූටරේක ඇවිල්ලා වෙඩි තියලා යනවා. හයි කැපැසිටි බයික් එකක් රෙජිස්ටර් කරේ 1200 එක රෙජිස්ටර් කරන්න දුන්නා කියලා අරක නතර වෙන්නේ නෑනේ. ඒ මනුස්සයා 1200 එක කියලා වෙඩි තියලා යන්නේ නෑනේ. ඒ අඩුම ගානේ 1200 තන්ට මේක හැදෙන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුවක් අපි ගන්නවා. මේක අහන් ඉඳලා මෙයා ගත්තොත් හොඳයි.